ඔන්න ගොඩාක් හැදිලා. අර අබමල් තද වේ හරි. අසුවරිරු. හලෝ යාළුවනේ කොහමද? කොන්නිචිවා සුබ හායි දවසක්. කොන්චිවා. ඉතින් ජපානයේ තොරතුරු කියන අපි අදත් ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරගෙන එනවා. විශේෂ වීඩියෝ එකක් වෙනද වගේම. ජපානයේ විශේෂ අවස්ථා සහ සංස්කෘතිකාංග හැම විශේෂ දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් අද හිතුවා ජපානයේ විශේෂම දෙයක් ගැන. මොකද විශේෂයෙන් අර ජපානට එන අය හැමෝම අඳින්න ආස දෙයක් තමයි කිමෝනෝ එක කියන්නේ. ඉතින් ඒක නිසා අපි කිමෝනෝ එක ගැන ඔයගලන්ට විස්තර ගේනවා. ඒ වගේම කිමෝනෝ එකක් අඳින විදිය ගැනත් ඔයගලන්ට අපි පෙන්නනවා. ඔව් දැන් අපි මුලින්ම කියන්නවනේ කිමෝනෝ කිව්වම ගොඩ දෙනෙක් හිතන්නේ කාන්තාවන් අඳින එක විතරයි කිමෝනෝ එක කියලා. එහෙම නෙමෙයි පිරිමියා අඳින ඇඳුමත් ඒකත් ඒ විශේෂිත ඇඳුමත් කිමෝනෝ කියලා තමයි කියන්නේ. ඉතින් අපි මේ කිමෝනෝ ගැන කතා කරමු. අපි මුලින්ම යන්නේ කිමෝනෝ ෂොප් එකකට නේද? කොයි වගේ කිමෝනෝද අපිට ගන්න තියෙන්නේ කඩවල් වල? ඉතින් මොන වගේ මිල ගණන්ද තියෙන පැටර්න්ස් ගැන ඒ වගේම විශේෂයෙන් කලර්ස් ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා මේගොල්ලන් කිමෝනෝ එකක් ගද්දි ජපාන් අය. කඩේකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ විස්තර කියලා දෙනවා. ඉතින් අපි මුලින්ම යන්නේ මේ කිමෝනෝ ෂොප් එකකට. අපි එතෙන්ට ගිහිල්ලා බලමු කිමෝනෝ වල මිල ගණන් කොහොමද? ඒවයි තියෙන වැරයිටිස් කොහොමද ඒව ගැන. ඊට පස්සේ අපි යනවා ජපාන් අපේ හිතවත් ජපාන් ගෙදරට. ඒ ෆැමිලි එකට ගිහිල්ලා එතන අපි කිමෝනෝ එක අඳින විදිය ඒකත් හරි විශේෂයි. ඒක මේකත් වෙනද වගේම විශේෂ වීඩියෝ එකක් වේවි. A few moments later. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කිමෝනෝ ෂොප් එකට. බලමු මොන වගේ කිමෝනෝද තියෙන්නේ කියලා. ඉරොන්න ශුරුයි ගාරුන් දෙස්සනේ. これが訪問着っていう、フォーマルで結婚式とか入学式とかっていうセレモニーな感じの時に着るお着物ですね。二十歳は振り袖なので、お袖が長いんですよ。もう未婚女性。成人式の。そうですね。未婚女性が着るのがお振りが長い。お振りっていうんですけど、お振りが長い。入門編でコーナー作ってます。で、こっちに移動すると作家さんものとか手仕事が多い。もう職人さんが一つ一つ書いてる。だいたいそこら辺はものによっていろいろですけど、まあ定価でだいたい60、70、80万ぐらいで、いいものになるともう110、120。もっといい亡くなられてる作家さんのものなんかはもうレアなものになるので200万とかそういうものもあります。すごい。ここはまだね生きてる作家さんのコーナーなので、まあ、出入りもあれだしまだ作っていただける作家さんなのであれですけど、箱の中に入ってるやつなんかはもう一番高い。亡くなられてる作家さんのものとかもあります。ご実家に眠ってたものを、まあ、息子さんがこうちょっとこうお手入れに困るから、まあ、売ってくれないかって持ってこられる方もいらっしゃるし。なんかネットニュースの紹介出てくるの手書きとかのやつでね。あ、この柄は手書きで、手書きですね。綺麗。連動ここにある金色のが金粉の刺繍って言われる、刺繍の
って仕事です。はあ昔からある仕事ですね。あ、この、これね。あ、これ刺繍。金駒刺繍っていう昔の刺繍の技法がそのまま使われてる。これ生地は全部金。金シルクですね。シルク。シルකිමොනෝ කියලා කියන්නේ ජපානයේ අවුරුදු 1000කටත් වැඩි ඉතිහාසයක් තියෙන ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එකක්. පුරාණ කාලේ ජපාන් වල මිනිස්සු දිනපතා කිමොනෝ අඳිනවා. අද නම් ෆෙස්ටිවල්, වෙඩින්, ස්පෙෂල් ඉවෙන්ට්ස් වලදී තමයි අඳින්නේ. විශේෂයෙන් කිමොනෝ වර්ග කීපයක් තියෙනවා. ෆුරුසොදේ කියලා කියන්නේ අන්මැරිඩ් ගර්ල්ස්ලා අඳින ස්පෙෂල් ඉවෙන්ට්ස් වලදී අඳින කිමොනෝ එක. ඒ වගේම යුකතා. මේක සම ෆෙස්ටිවල් වලදී අඳින ලයිට් කිමොනෝ එකක්. මේකත් හොටෙල්ස් වලදී ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තොමෙසොදේ මැරිඩ් විමෙන්ස්ලා අඳින ඉවෙන්ට්ස් වලදී අඳින කිමොනෝ එකක් තමයි මේක. ඉතින් කිමොනෝ එකක් තෝරගන්නකොට කලර් එක, ඩිසයින් එක, ඒ වගේම සීසන් එක විශේෂයෙන් වැදගත් වෙනවා. මට නම් කිමොනෝ එකක් මුලින්ම දැකපු මතකයක් එන්නේ ඉස්සර රූපවාහිනියේ ගියපු ඔෂීන් කතාවෙන්. කිමොනෝ කිව්වම කාන්තාවන් අඳින ඇඳුම, ඒ විශේෂිත ඇඳුම විතරක් නෙවෙයි, පිරිමි අය අඳින ඒ විශේෂිත සාම්ප්‍රදායික ඇඳුමත් කිමොනෝ කියලා තමයි කියන්නේ. අපි දැකලා තියෙන බොහොමයක් කිමොනෝ වල මල්, ලියවැල් වගේ දේවල් තිබුණට මෙන්න මේ වගේ ජපානයේ ආවේනික දේවල්, සංකේතාත්මක දේවල් කිමොනෝ වලට ඇතුළත් කරලා තියෙනවා. මෙතන මේ ඡායා එකක්, එහෙම නැත්නම් තේපෑන් සංග්‍රහ දෙන ස්ථානයක්, ඒ වගේම සකුරා මල් වගේ තවත් ජපානයේ ආවේනික දේවල් මේ කිමොනෝ එකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ෂොප් එකට ගියාම අපිට ගන්න පුළුවන් අදහසක් උනේ කිමොනෝ එක ගොඩක් ජපාන් ගෙවල් වල ඇඳුමකට වඩා ආභරණයක් විදියට. ඒක පැරණි වෙන්න තව ඒකේ වටිනාකම වැඩි වෙනවා. අපි දැන් මේ අපේ හිතවත් තකුසල්ලගේ ගෙදර යන ගමන් ඉන්නේ. ලස්සනයි මල්. මොන ගොඩක් හැදිලා. අර අබමල් ටියුලිප් මලුත් ඇතිලා. ටියුලිප්ුත් හැදිලා. අපේ ලංකාවේ අබමල් තමයි නිකොල්ලේ. මේ තියෙන කාරණා මේව ලොකු වෙනවා. මේව ලොකු වෙලා මෝරල ඇට හැදෙනවා. මේ අබ කොලේමනේ නේ. අබ කුලේම තමයි ඔය. මේක තමයි දැල්ලා එදා අර කෑමට හදලා තිබුණේ මෙයාලා. ඇත්තද? ඒ කියන්නේ මල හැදෙන්න ඉස්සෙල්ලා. ඔව් හැදෙන්න ඉස්සෙල්ලා නේ. ඉස්සෙල්ලා. ඔව්. දැන් මේ සකුරාත් එක්කම මේ කාලෙදි පිපෙනවා මේක. මේ ඉන්නේ අපේ හිතවත් ජපාන් ෆැමිලි එකේ තකකුසන්. ඉතින් එයා ගේ ඇතුළට එන්න කියලා ආරාධනා කරා. අපි යමු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලමු. ඔජමාසිමාස්. これは切るからメンバーでこれを着た上に次මුලින්ම අරක ඇඳලා ඊට පස්සේ まだ තමයි 他に着るんよ。この下にまだもう一枚こんなようなの着るのね。たくさん着る。 ඊට පස්සේ ගොඩක් ඇඳුම් එනවලු මේ ඇතුළේ. ඔව්. 下着パンツパンツの上はこれを履くので、アンダースカート。アンダースカート。アンダースカートこれを履くので、外で取るなら寒い可能性もあるけど、そうですね。でもまあ着物ってね意外にいっぱい着るから暑くなるよ。ああ、熱くなる。これハンドメイド。ハンドメイド。ハンドメイドですか。これ自分で作ったんよ。かわいい。これなんていうですかね。帯締めっていうの。帯あを締めるっていう。帯締める。これにしよう。あ、タイトにする。でそれこの上にこれをちらっとだけ見えるよ。 බෙල්ට් එක තදට これ ගැට が ගන්න このこんな නූල 色か වගේ. මේ ගොඩක් ඒවා අතින් හදපු ඒවා තියෙනවා. まあ全然使えてもいいんでしょ。これをちょっとだけこう見えるの。まあこれ帯締めで違うやつ。帯揚げるんよこれは。あ、帯揚げ。 帯揚げ。 තකුසල් ළඟ මේ වගේ ආරක්ෂිතව තියාගෙන ඉන්න ගොඩාක් වටින කිමොනා වර්ග ගොඩාක් තියෙනවා. එයාට පරම්පරාවෙන් හම්බුණු ඒවා තමන්ගේ සල්ලි වලින් ගත්තු කිමොනෝ. ඉතින් ගොඩාක් වටින කිමොනෝ. ඉතින් අපේ අම්මත් ආපු වෙලාවේ
අම්මට කිමෝනෝ එකක් අඳන්න ඕනේ කියලා එයාලම තමා මේ ඔක්කොම ලිස්ටි කරලා තිබුණේ. අපි අද බලමු කිමෝනෝ එක අඳින විදිය ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මුලින් කියන්න මොනවාද ඒකට අවශ්‍ය දේවල් කියන එක. ඉතින් ප්‍රධාන ඇඳුම තමයි කිමෝනෝ එක. කිමෝනෝ එකට උඩින් බඳින බෙල්ට් එකට අපි කියන ඔබි කියලා. ඊළඟට ඔබි එක ෆික්ස් කරන්න පාවිච්චි කරන රොප් එකක් තියෙනවා. ඒකට කියන්නේ ඔබි ජිමේ කියලා. ඊළඟට ඔබි එක කවර් කරන වෙයා එකට අපි කියන ඔබි අගි කියලා. ඊළඟට තව ගැට ගහන ටයිස් තියෙනවා. ඒවට අපි කියනවා කොෂි හිමෝ කියලා. ස්පෙෂල් මේස් තියෙනවා. කිමෝනෝ එක අඳිනකොට දාන. ඒවට අපි තබි කියලා කියනවා. සැන්ඩල්ස් තියෙනවා. ඒ සැන්ඩල්ස් වලට අපි කියනවා සොරි කියලා. මේ ඇක්සසරිස් ටික අනිවාර්යෙන් කිමෝනෝ එකට අවශ්‍ය වෙනම දේවල්. අපි කොහොමද ඊළඟට පියවරෙන් පියවර අඳින විදිය බලමු. ඉස්සෙල්ලින් කිමෝනෝ එක දාලා ඊට පස්සේ ඒක හරියටම ඔයාගේ ලෙන්ත් එක ඔයාලගේ ඇන්කල් ලෙවල් එකට හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. තමන්ගේ උස ප්‍රමාණයට. ඊළඟට කිමෝනෝ එක හරියට ෂේප් එකට තියලා කොෂි හිමෝ එකකින් වේස්ට් එක හරියට ටයි කරගන්න. ඊට පස්සේ අර නැමුම් තියෙන තැන් හරියට ස්මූත්ලි ඒවා හරියට හදා ගන්න ඕනේ. ඊළඟට ඔබි එක මම කලින් කෝ බෙල්ට් එක ඉන්න වටේ හරියට තියලා පිටිපස්සට එන්න තමා බෝ ස්ටයිල් එක එන්න විදිහට තමයි ගැට ගහ ගන්න ඕනේ. මේකේ විශේෂයෙන්ම ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඔය මම අර කලින් ඔයගලන්ට අඳිනකොට පේනවා ඔබි එක තමයි ගොඩාක් මෙතන අවධානය ගන්න තැන. මේක වගේ මේකෙන් කිමුළු කිමෝනෝ එකම වෙනස් වෙනවා. කිමෝනෝ より帯の方が大変ね。難しいな。大変よ。විවිධ වර්ණ වලින් විවිධ පැටර්න්ස් වලින් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ගොඩාක්ම කිමෝනෝ එකේ ලුක් එකක් එන්නේ. ඒක ගොඩාක් පරිස්සමින් අඳින්න ඕනේ වගේම ගොඩාක් තද වෙන්නේ නැති විදියට තමන්ට පහසු ඉරියව්වෙන් තමන්ට වාඩි වෙන්න පුළුවන් විදියට ඒක හරියට ගානට සෙට් කරලා අඳින්න ඕනේ. ඊට පස්සේ ඔබිජිමේ රෝප් එකකින් ෆික්ස් කරගන්න ඕනේ. මේක තමයි කම්ප්ලීට් කිමෝනෝ ලුක් එක හරියට අඳින විදිය. ඉතින් මේක ජපාන් කල්චර් එකේ ගොඩක් වැදගත් ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එකක්. ඉතින් ෆෙස්ටිවල්ස් වලට සෙරමනීස් වලට ස්පෙෂල් ඉවෙන්ට්ස් වලට මේක අඳිනවා. අමේ ඔක තදට ගැට ගන්නවලු කමන්නේ නැහැ. දයජබු. තද වේ හොඳේ. ඉතින් මෙහි සාමාන්‍ය කිමෝනෝ එක අඳින්නේ දකුණු පැත්ත මුලින් ඇඳලා ඊට පස්සේ දකුණු වම් අත පැත්ත උඩින් දාලා ඒක ෆියුනරල්ස් වලදී ඒකේ අනිත් පැත්ත. ඉතින් ඒකේ හරිය විදියට අඳින පැත්ත අපි දැනගන්න ඕනේ. මොකද අපි ජීවිතුන් අතර ඉන්න අය සහ මරුණු පුද්ගලයන් අඳින්නේ හත්පසින්ම වෙනස් විරුද්ධ පැත්තට. ඒක නිසා අපි සාමාන්‍ය මිනිස්සු අඳින්නේ left over right. දකුණු අත තමයි උඩින් අඳින්නේ. ඉතින් මේ ගියාය ෆියුනරල්ස් වලදී අපි අඳින්නේ right over left. ඒ විශේෂයෙන් ඒක දැනගන්න ඕන දෙයක්. වම උඩට වම් あれを見ながら鏡を見ながら අම්මේ කන්නඩියෙන් බලාගෙන වම උඩට でこうして වම උඩට අරන් でこっちがこう上 දකුණ ඊට පස්සේ උඩට අරන් සෙන්ටර් වෙන්න ここ持っとってください。ちょっと අම්මේ අල්ලගන්න. これも反対でこれをまたこれ今度は右か ඊට これを පස්සේ දකුණ එක これ උඩට でこの中に入れてでこっちと引っ張る。でこれね若いこれ着物も年配ってわかるかな。ちょっと年配の人が着るのと若い人が着る着方が違って若い人はここたくさん見せるんだけど若くない人は හිතව あんまり見せないの。痛くない？ අම්මේ මේ තද වෙන්නේ නැහනේ. දෙන්නේ නැහනේ. 大丈夫？ 大丈夫。大丈夫？
අමලා කියන්න හොඳ නෑ තද වැඩලා කියන්න.綺麗です。いや、お母さん綺麗よ。すごい綺麗。すごい綺麗。うん、すごいよく似合ってる。 ねすごいよく似合ってる。 そう。あんまりලස්සනයි. අම්මට නියම මැච් වෙනවා. 綺麗綺麗。だからねすごいよく似合ってる。座るのはできないね。いや、座ってるよ。いい綺麗綺麗。綺麗。ほんと綺麗。写真撮ってあげようかな。はい。ちょっと待って、これ。レジ君、ここへ座って、これを履き替えてくれる。あ、座れる。කොනට වෙලා වාඩි. ආන්න එහෙම.そうそう、そんな座感じ。れないのよ、なかなかいいように。でもすごいよく似て似合ってらっしゃる。めっちゃ似合ってる。写真でこれ見たらわかる。わかる？こっち。わかるよね。こっちが親指だから。 ඕක මේ こっち側こっち。 වමට そう අනේ だね。 え違うか。 違う 親指ね。අරකම හප්ට ඇගිල්ල වම එකයි මේක දකුණ. ඔය විදිහට දාගන්න. දාන්න පාත් බලන්නකෝ පහත් වෙන. 苦しいね。なかなか綺麗。 මේ විදිහට තමා ෆුල් ලුක් එක කිමුණ එකක් ඇන්දම ඔව් ලස්සනයි. 僕がそばにいるよ君を笑わせるから来たのよ着物もぴったり。着物ぴったり。そうそう。日本人よりやってる。 ලස්සනට පේනවලු ජපාන් කෙනෙක්ට වගේ.